ඉතින් කොහොමද යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝදී කතා කරන්නේ Temu කියන app එක සම්බන්ධයෙන්. ඉතින් මේ Temu කියලා කියන්නේ online shopping platform එකක්. ඉතින් ඔයාලා Daraz මේ වගේ ඒවා ගත්තත් Temu app එකටම සමානයි. ඉතින් Daraz එකෙන් අපිට online orders දාන්න පුළුවන්. ගෙදරට මෙනවා. ඒ වගේම තමයි මේ Temu කියන app එක. ඉතින් මේ Temu කියන කට්ටිය ගොඩක් අලුතෙන් තමයි මේ business එක පටන් අරන් තියෙන්නේ. ඉතින් එයාලා මෙන්න මේ වෙනකොට ලොකු promotion එකක් කරගෙන යනවා. එයාලගේ app එක download කරලා පුංචි වැඩ කිහිපයක් කරන හැමෝටම ආයිටම් 4ක් එයාලා ගෙදරටම ඩෙලිවර් කරනවා. ඉතින් ඒක කරන්නේ කොහොමද? ඒක ගන්නෙ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක දැන් ඔයා බලන කෙනෙක් නම් ඔයාට දැන් මේක බලලා මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි තව ටික කාලයක් යනකොට මෙයාලා මේක නවත්තන්න පුළුවන්. එතකොට මම වීඩියෝ එකේ පින් කමෙන්ට් එකක් විතර දාලා තියෙනනම් තාම මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. ඉතින් ඔයාලට දැන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ රෙෆරල් කරලා මේකේ මෙන්න මේ item 4 ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වටින බඩු මේකේ තියෙනවා. ඊට අමතරව ඔයාලට මේකේ තව රෙෆරල් කරන්න බැරි අයට තවත් පුංචි වැඩක් කරලා ගේම් එකක් ගහලා මෙන්න මේ ටික මේ item 4 ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝදී කතා කරනවා. ඉතින් මේ දවස්වල WhatsApp එක ගත්තොත් එහෙම මේ Temu එකේ invite link මෙන්න මේ වගේ ගොඩාක් කැවිලා දිනවා. ඉතින් ඒ invite link එන්නේ මෙන්න මේ item 4 ගෙදරට ගෙන්න ගන්න බලාගෙන මේක share කරන අයගෙන්. තව ඉතින් සරලවම මේක වෙන්නේ එයාලගේ app එක උඩට ගන්න අවශ්‍ය නිසා එයාලගේ app එක download කරන අයට සහ එයාලා කරවන අයට මෙන්න මේ item 4 නිකන් දෙනවා. එතකොට එයාලගේ app එක promote කරගන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ බැලුවට පස්සේ කොහොමද මෙන්න මේ item 4 ගෙදරටම ගෙන්න ගන්නේ සහ මේ Temu කියන app එක සම්බන්ධව පොඩි knowledge එකක් ලබා ගන්න. ඉතින් මේකෙදි ඔයාලට මේ item 4 ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා step by step මේ වීඩියෝදී කතා කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන වීඩියෝ හොඳ නම් වීඩියෝ like එකක් සහ comment එකක් දාන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එක ඉස්සරහට ගිහලා කතා කරමු කොහොමද මෙන්න මේ item 4 ගෙදරටම ගෙන්න ගන්නේ කියලා. ඉතින් ඔයා රෙෆරල් කරලා මෙන්න මේ item 4 ගෙදරට ගෙන්න ගන්න බැරි යාළුවෙක් නම් ඔයාට පුළුවන් මේකේ තියෙන පුංචි ගේම් එකක් ප්ලේ කරලා මෙන්න මේ item ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මම වීඩියෝ එකේ අන්තිමට කියන්න රෙෆරල් කරන්න බැරි අයට කොහොමද මෙන්න මේ item ටික ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක skip කරන්න නැතුව වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. හරි ඔයාලා මුලින්ම මෙන්න මේ Temu කියන shopping application එක ඔයාගේ phone එකට දාගන්න ඕනේ. ඉතින් දාගන්න ඔයාට Android phone එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් Play Store එක හරහා මේක download කරගන්න. ඔයා පාවිච්චි කරන්නේ iPhone එකක් නම් ඔයාට පුළුවන් App Store එක හරහා මේක ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් මම මේනොට download කරගන්න තියෙන ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔප්ෂන් 4ක් තියෙනවා. ඉතින් මේ හතරෙන් කැමති එකක් පාවිච්චි කරලා ඔයාලට මේකේ account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ continue with Google කියන එකට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට continue කියලා එනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනම page එකක් open නම් මෙතනින් මට පුළුවන් මගේ කැමති Gmail එකක් Google account එකක් මෙතනින් select කරගන්නවා. මම මෙන්න මේ විදිහට එක Google account එකක් මෙන්න මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්ට password එක දීලා මේකට sign in වෙන්න. ඉතින් ඔයා මෙන්න මේ app එක download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක open කරගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට මේකේ step 4ක් බලා ගන්න පුළුවන්. පළවෙනි step එක විදිහට මෙන්න මේ විදිහේ wheel එකක් කරකවන්න ඔයාලට. ඉතින් මේක 100% තමයි නතර වෙන්නේ හැමෝගෙම. ඉතින් ඔයාලා go කියන එක ක්ලික් කරලා මෙන්න විදිහට කරකව ගත්තට පස්සේ ඒක 100% නතර වෙනවා. ඉතින් මේකේ step ටිකක් තියෙනවා complete කරන්න. ඊට පස්සේ තමයි අපිට මේක code එක දාන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලස්සන animation බලා ගන්න පුළුවන්. එක එක විදිහේ animation මේකේ දීලා තියෙනවා. හරි ඔයාලට step 1 complete වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට step 2 කියන option එක එනවා. ඉතින් මෙතෙන්දී අපිට item 3ක් ඔයාලට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේදී item 3ක් නෙමෙයි item 4ක්ම අපිට මේකේදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතන ඔයාලා ඒ තුනෙන් එකක් ක්ලික් කරාම ඔයාලට හම්බෙන gift එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මැද එක ක්ලික් කරන්න. ඒකේ තමයි ගොඩක් වෙලාවටම item 4 තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් last step එක. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයා කැමති ඔයා ආස කරන product 4ක් මේකට තෝරලා දාගන්න. ඉතින් ඔයාලට මේ free කියලා මෙන්න මේ විදිහට දෙන ඕනම product එකක් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ තෝරගන්න product 4 ඔයාලට ලැබෙනවා. ඉතින් මම නම් කියන්නේ ගොඩක් ලොකු ගණන් වල ඒවට යන්නේ නැතුව සාමාන්‍ය පොඩි item 4කට යන්න බලන්න. එතකොට ඔයාලට ඉක්මනටම මේ order එක ගෙන්න ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් JBL තියෙනවා, smartphone ඔය තියෙන phone නෙමෙයි. ඒකේ back cover එකක් හරි එහෙම නැත්නම් template class එකක් හරි ඒ වගේ දෙයක්. ඉතින් බලලා ගෙන්නන්න අනිවාර්යෙන් මේ item එකේ photo එක දැකලා ඒක ගෙන්නන්නේ නැතුව අනිවාර්යෙන් ඒක අස්සට ගිහලා බලන්න මේ මොකක්ද එන්නේ කියලා බලලා order එක දාන්න. ඉතින් මේ විදිහට බලලා ආව airports මෙන්න මේ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ වටින දේවල් ගොඩක් තියෙන ඕනම කෙනෙක්ට free ගන්න වටිනම දේවල් තියෙනවා. ඉතින් ඔයාලා කැමති item 4ක් ඔයාලට මෙතනින් තෝරගන්න පුළුවන්. හරි guys මෙන්න මේ විදිහට mechanical keyboard එකක් තියෙනවා wireless එකක්. ඉතින් ඒක මම නිකන් select කරගන්න ඔයාලට දැන් පෙන්වන්න අවශ්‍ය නිසා. ඉතින් product එක උඩ click කරගත්තට පස්සේ පල්ලෙන් ඔයාලට බලා ගන්න පුළුවන් continue කියලා button එකක් තියෙනවා කහ පාටින්. ඒක click කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතෙන්දි මේ description එකේ දාලා තියෙනවා අපිට එන්නේ මේ keyboard එකකමද කියලා අර එහෙම. ඉතින් ඒක battery එක නැතුව තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් nice choice කියලා මෙන්න මේ විදිහට වැල්ලා
කරලා ඔයාට මෙන්න මේ විදිහේ ලස්සන ඇනිමේෂන් එකකුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව item 3ක් මේකේ සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි නිකන් අපි Daraz application එකේ මොනවා හරි සිලෙක්ට් කරලා ඕඩර් ගන්නවා වගේම තමයි ඔයාට අනිත් ඕඩර් තුනත් හොයලා confirm කියන බටන් එක උඩ ක්ලික් කරගන්න තියෙන. ඉතින් මෙන්න මේ විදිහේ මේ webcam එකත් මම පොඩ්ඩක් description එකේ කියලා බලලා මේකත් මම මගේ free හම්බෙන product හතරෙන් එකකට ඇතුළත් කරගන්නවා. හරි. ඔයාට බලා ගන්න පුළුවන්. ඒකත් මම මෙන්න මේ විදිහට මම ගත්තා. ඒ කියන්නේ දාගත්තා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉතුරු දෙකත් තෝරලා confirm කියන බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් ඔක්කොම ඔයාට තෝරනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. උණු වීඩියෝ ඩික් වෙනවා. ඔයා මෙන්න මේ විදිහට මේකෙදි මේ item හතර තෝරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් confirm කියන බටන් එකට ක්ලික් කරගත්තට පස්සේ ඉතින් ඔයාට ඊට කලින් බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයා ආව. කියන්නේ මගේ link කරා ඔයාට ගියා නම් මම දාපු product හතර තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් you gift are coming soon කියලා මෙන්න මේ විදිහට වෙන්න. ඉතින් මේකෙදි ඔයාට උඩින් බලා ගන්න පුළුවන් මගේ package එකේ වටිනාකම කීයක් වෙනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ animation කිහිපයකින් පස්සේ ඔයාට මෙන්න මේ විදි වැඩක් තමයි කරගන්න තියෙන්නේ. මෙතෙන්දී ඔයාලට මෙන්න මේ item 4 නිකන් unlock කරගන්න වගේ scene එකක් තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලා මෙතනින් මෙයාලා free, ඒ කියන්නේ මෙයාලා මෙතනින් animation ටිකක් දාලා තුනක් අපිට unlock කරලා දෙනවා. එකෙන් එකකින් අපිට click කර කර යන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිම step එක අන්තිම product එක හිර වෙනවා. ඒක ගන්න නම් අපි අනිවාර්යයෙන්ම මෙතනින් referral කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේකේ මෙයාලගේ මේ referral link එක අරගෙන අපේ app එකට අදාළ referral link එක අරගෙන ඒක share කරලා මේකට කට්ටිය ලගුව app එක download කරගන්න ඕන. ඉතින් මේකේ energy කියලා එකක් තියෙනවා. ඉතින් ඒක 100ක් වුණාට පස්සේ තමයි මේකේ මේ product අතර අපිට address එහෙම දාලා ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒක කරගන්න මෙන්න මෙහෙම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් මේ package එක ගත්තොත් එහෙම මේක දැන් 60යි complete වෙලා තියෙන. ඉතුරු 140 complete කරගන්න නම් අපි මේකෙදි referral කරන්න ඕන. ඉතින් මේකෙදි එක එක දේවල් දිනන ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් මේක share කරාම energy 20ක් එකතු වෙනවා. එතකොට අපිට තව 20ක් හරි 40ක් හරි තමයි අඩු. ඉතින් ඒ ටික අපි complete කරගන්න ඕනේ referral කරලම තමයි. ඉතින් මම දැන් ඒක WhatsApp එකට share කරගත්තා. ඒ විදිහට share කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ energy 20ක් මේකට එකතු වුණා. දැන් energy 80කින් පිරලා තියෙන. ඉතින් තව energy 10යි ඕනේ. ඉතින් මෙන්න මේක 100ක් කරගත්තට පස්සේ තමයි අපිට මේකේ මේ order එක දාන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට ටිම ටිකේ දින referral කරන්න එනවා මේ විදිහට. ඔයාලට කැමති ඒවාට share කරගන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ යාළුවන්ට යවලා මේක download කරගන්න කියලා. එයාලා download කරගත්තට පස්සේ account එක හදාගත්තට පස්සේ ඔයාට referral එකක් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේකේ එකකින් අඩු වෙලා යනවා. සාමාන්‍ය referral 5ක් 10ක් නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක referral කෙනෙක්ට 0.5ක් මුලින්ම එකක් දෙනවා. ඊට පස්සේ 0.5ක් දෙනවා. ඊට පස්සේ 0.3ක් දෙනවා. ඔහොම එන්න අඩු වෙනවා. ඉතින් ඒ නිසා referral අඩුම 10ක්වත් කරගන්න ඕනේ මට මතක විදිහට. මේකේ මේ package එක ඔයා ගෙන්න ගන්න නම්. ඊට පස්සේ ඔයාට මේ විදිහට free order එක දාගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් confirm දෙනවා. ඉතින් දැන් මේකේ බලමු address එහෙම add කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකත් ඔයාලට මම මේ වීඩියෝ එකේදීම පෙන්නන්නම්. ඉතින් ඔයා app එකේ මෙන්න මේ U කියලා option එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට එන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් address කියලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔයා මෙතන click කරගන්න. click කරගත්තට පස්සේ add new address කියලා තියෙනවා. ඔයා මෙන්න මේකට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් country එකම නැත්නම් region එක ඔයාලට ශ්‍රී ලංකා කියලා මේ විදිහට select කරලා තියෙනවා. ඇති ඔටෝම. එහෙම select කරලා නැත්නම් ඔයා ඒක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ option එකක් තියෙනවා. මෙතනින් ඔයා මේකට ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට ඔයා ඉන්න පළාත මෙතනින් ඔයා select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන මම select කරගන්නවා මෙන්න මේ විදිහට. select කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට district එකේ තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් රත්නපුර district එකේ තෝරනවා. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට ඔයාගේ city එක තෝරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට city එකත් මෙතනින්ම සිලෙක්ට් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ටික ඔටෝම සිලෙක්ට් කරගත්තට පස්සේ මේ විදිහට පල්ලෙහාට ඔක්කොම ටික සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා දැකලා ඇති සමහර ගෙවල් වල ස්ටිකර් එකක් ගහලා තියෙනවා ඇඩ්‍රස් එකත් එක්ක අංකයක්. අන්න ඒ ටික මෙතෙන්ට ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆස්ට් නේම් එක ඉල්ලනවා. ඊට පස්සේ ලාස්ට් නේම් එක ඉල්ලනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරගත්තට පස්සේ මෙතන සේව් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරගන්න. හරි. සේව් කරගත්තට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ අවශ්‍ය කරන රෙෆරල් ටික හොයාගන්න. ඉතින් මේ රෙෆරල් ටික හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ඕඩර් එක ඔයාගේ ඇඩ්‍රස් එකට මෙන්න දාන්න. ඉතින් රෙෆරල් කරන්න බැරි අයට ඔන්න මම දැන් කියලා දෙනවා කොහොමද ඔයා රෙෆරල් නොකර මේකේ තියෙන ගේම් එකක් ප්ලේ කරලා මෙන්න මේ විදිහේ මෙන්න මේ විදිහට ෆ්‍රීම මෙන්න මේ දේවල් ගෙන්න ගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ ගේම් එක ප්ලේ කරලා ඔයාට මේකෙදි මෙන්න මේ ටික ඔයාගේ ෆ්‍රීම ගෙදරට ගෙන්න ගන්න. ඉතින් මේ ගේම් එක ඔයාට කරන්න තියෙන දේ මෙන්න මේ විදිහට මේ ගේම් එක අස්සට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේකේ සරලම දෙයක් තියෙන. ඉතින් මේක මට වීඩියෝ එකේදී මේ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් කරන්නේ මේක මේකෙන් කරන්නේ මේක කියලා. ඉතින් ඔයාලට මේකේ ලේසියම මේ ගේම් එක ප්ලේ
කරගන්න පුළුවන්. ඔයා නිකන් ඉන්න වෙලාවට ඔයාට මේ ගේම් එක ෆ්‍රී ටයිම් එක ප්ලේ කරලා ඔයාට වෙනති මෙන්න මේ විදියට මෙන්න මෙතන තියෙනවා දැන් මගේ අයිටම් ටික. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මෙතන මේ 100% කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ලේසියෙන්ම මේ අයිටම් ටිකත් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. අර මං වීඩියෝ එකේ අන්තිමට කිව්වා වගේම ඇඩ්‍රස් එකේ ටික දීලා ඔයාට මේ ගේම් එක ගහලත් මේකේ මේ ටික ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔයා මේ ගේම් එකට එන්නේ කියලා. ඉතින් ඔයාලා ඇප් එක ගත්තට පස්සේ ඉතින් මේ ගේම් එකට ඔයා යන්න නම් ඔයාට මෙන්න මේ U කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා මෙතෙන්ට ආවට පස්සේ මෙතන ඔයාගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා win reward කියලා මේකට යන්න. ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේකට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ගේම් එක ලෝඩ් වෙලා ඔයා මේ ගේම් එක ඇතුළට අරගෙන එනවා. ඉතින් මෙතෙන්දී ඔයා මුලින්ම ආවට පස්සේ ඔයාට අයිටම් දෙකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති අයිටම් දෙකක් සිලෙක්ට් කරගෙන ඔයාට පුළුවන් මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් ඔයා ගේම් එක ප්ලේ කරනකොට මෙන්න මේ විදිහ උඩින් බලා ගන්න පුළුවන් 100ක එකක් පිරෙන්න තියෙන. ඒක ඔයා පුරව ගත්තට පස්සේ කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයාට ඒ අයිටම් දෙක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ගේම් එක ප්ලේ කළත් ඔයාට මේ Temu app එක කරා අයිටම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා රෙෆරල් කරලා මේකේ කොහොමද අයිටම් 4ක් ගෙදරටම ගෙන්න ගන්න. එහෙම නැත්නම් රෙෆරල් නොකර ගේම් එකක් ප්ලේ කරලා කොහොමද අපි මේ අයිටම් ගෙන්න ගන්න කියලා ඔයාට මේ වීඩියෝ එකේදී තේරෙන්නේ නැති කියලා වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නැත්නම් වීඩියෝට අන්ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. channel එක subscribe නොකරපු අලුත් යාළුවෙක් තාමත් වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා support එකක් දෙන්න කියලා මතක් කරන ගමන් එහෙනම් ඉතින් මෙන්න මේ වගේ තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෙම ඉතින් ඔයාලට අවශ්‍ය කරන දේවල් කමෙන්ට් එකක් හැටියට පහලින් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම reply කරනවා. එහෙනම් ඉතින් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෙම ඔයාලා සිල් දෙනාටම සුබම සුබ දවසක්.